හොඳයි හැමෝටම සුබ දවසක්. ඉතින් අපි බලමු BTC එකේ දැන් තියෙන තැනේ හැටියට ඊගාවට කොයි වගේ මූව්මන්ට් එකක් දෙයිද සහ කොයි වගේ තැන්වල අපිට එන්ට්‍රි ගන්න chance තියෙයිද කියලා. එතකොට අපි මුලින්ම BTC එකේ monthly chart එක දාගත්තාම අපිට පේනවා ගිය මාසේ කැන්ඩල් එක bearish විදිහට මාර්තු මාසේ කැන්ඩල් එක පෙබරවාරි මාසේ low එකේ liquidity collect කරගෙන උඩින් close වෙලා තියෙනවා. එතකොට අපිට මාක් කරගන්න පුළුවන් මාර්තු කැන්ඩල් එකේ high එක ඊගාව monthly buyers එක විදිහට. ඉතින් එතකොට අපිට මේ මාසේ expect කරන්න පුළුවන් දේවල් movement දෙකක් තියෙනවා. එක්ක මාර්තු මාසේ low එකෙත් liquidity collect කරගෙන වගේ අහපුව up වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ candle එකේම මේ area එක තියෙන මොකක් හරි level එකකින් අහපුව උඩට up වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට monthly chart එකේ overall ඔය වගේ idea එකක් ගන්න පුළුවන්. ඊට අමතරව අපිට monthly chart එකේ මේ විදිහට fib tool එක වගේ ගහගෙන එතනත් කෙනෙකුට watch කරන් ඉන්න පුළුවන්. එතකොට අපිට දැනට පේනවා 0.5 වගේ fib level එක hold කරගෙන ඉන්න ස්වභාවයක්. ඉතින් කෙනෙකුට අර වගේ පල්ලෙහාට drop වුණොත් golden pocket එක වගේ hold කරන් ඉන්නවද කියලාත් වගේ watch කරන්න පුළුවන්. ඊගාට අපි daily chart එකට ගියොත් අපිට daily chart එකේ හොඳ confluence දෙකක් හොයාගන්න පුළුවන්. up way කියන idea එකට පළවෙනි එක තමයි මෙන්න මෙතන උඩින් අපිට clearly trend line එකක් create කරගෙන යනවා පේනවා මේ වෙනකොට. සහ ඊට අමතරව අපිට RSI එකේ පැහැදිලි bullish divergence එකක් මේ විදිහට මාක් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට daily chart එකෙන් divergence එක මාක් කරගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට මෙන්න මේ daily divergence එක valid නම් දැනට දීලා තියෙන්නේ මෙන්න මේ divergence එකට අදාළව up වුණ movement එකේ retracement එක කියන idea එක ගන්නත් පුළුවන්. ඉතින් එතකොට දැනට අපි මෙන්න මේ wave එකට අදාළව fib tool එක ගැහුවොත් 0.5 fib level එක hold කරන් ඉන්න ස්වභාවයක් පේනවා. ඉතින් ඇත්තටම දැනට තියෙන මාකට් කන්ඩිෂන් උත් අනුව මේ ලෙවල් එක හෝල්ඩ් කරන් හිටියොත් ඇත්තටම ලොකු අප් මූව්මන්ට් එකක් යන්න තමයි වැඩි chance එකක් තියෙන්නේ. අවම වශයෙන් මෙන්න මේ ප්‍රීවියස් තියෙන එක හයි එකක්වත් ටාගට් කරගෙන වගේ අප් වෙන්න තමයි වැඩිම chance එකක් තියෙන්නේ. ඊගාට අපි 1 hour chart එකට ගියොත් මම දැකපු මූව්මන්ට් එකක් තමයි දැන් මෙතනදී මෙතන low එකේ liquidity collect කරගෙන සාමාන්‍යයෙන් අප් මූව්මන්ට් එකක් ගියා. ඒත් එක්කම මේ වගේ trend line එකක් create කරගෙන තමයි මේ up movement එක ගියේ. ඒත් එක්කම මෙතනදී අර major trend line එක fake out එකක් වගේ කරලා අහපව පල්ලෙහාට drop වෙලා ඊගාවට මෙන්න මේ low එකේ අහපව liquidity collect කරගන්නවත් එක්කම වගේ අහපව 1 hour වගේ time frame මේ වෙනකොටත් bullish පැත්තට flip වෙලා තිනවා. ඉතින් කෙනෙකුට අපි මේකේ entry එකක් share කරා Telegram channel එකේ හිටියා නම් කෙනෙකුට ලස්සනට හරිම යටම point එකෙන් අපි entry එක දුන්නා මෙන්න මේ විදිහට යටම point එකෙන්. ඉතින් අනිවාර්යෙන් Telegram channel එකට join වෙලා ඉන්න. එතනදී ඔයාලා update එක හිටියොත් අනිවාර්යෙන් හොඳ entry ටිකක් catch කරගන්න පුළුවන්. ඉතින් මෙතන entry එක ගත්ත කෙනෙකුටත් ඇත්තටම profit යම්කිසි ප්‍රමාණයක් book කරගෙන hold කරන් ඉන්න chance එකක් තියෙනවා. අර වගේ ලොකු bullish මේ pattern එක break කරයි කියන idea එකෙන්. ඉතින් අනිවාර්යෙන් අහපව පල්ලෙහාට drop වුණොත් මේ වගේ එක්ක break even වගේ කරලා stop loss එකකින් අයින් වෙලා අහපව අර කිව්වා වගේ පල්ලෙහා level එකකින් bullish පැත්තට තියෙන confirmation බලලා අහපව long පැත්තට entries බලන්න පුළුවන් මේ BTC එකේ. ඉතින් අද සෙනසුරාදා දවසේ ඉඳන් අපිට liquidation heat map එකේත් ලොකුවට liquidity ප්‍රමාණයක් බලා ගන්න බෑ. හැබැයි අපිට මේ 85200 කියන area එක හොඳ liquidity ප්‍රමාණයක් collect වෙලා තියෙනවා කියලා පේනවා. ඉතින් එතකොටත් අපිට අහපව up way කියන confirmation එකක් විදිහට ඒකත් අපිට ගන්න පුළුවන්. ඊගාට අපි Ethereum chart එක දාගත්තොත් අපි දැන් දන්නවා සාමාන්‍යයෙන් BTC සහ Ethereum එකම වගේ movement යනවා වුණත් මේ වෙනකොට BTC සහ Ethereum මේ වෙනකොට Ethereum එකේ BTC එකට වඩා වෙනස්ම movement එකක් තමයි දෙන්නේ. දැන් BTC එකේ අපි දැක්කේ daily chart එකේ divergence එකක් හදලා up වෙලා පල්ලෙහාට 0.5 වගේ area එකකට retrace වෙලා තමයි BTC එකේ තියෙන්නේ. හැබැයි දැන් අපි Ethereum එකේ බැලුවොත් Ethereum එකේ මෙන්න මේ leg එක up වෙලා අහපව පල්ලෙහාට drop වෙලා අහපව ඒකේ low එකම collect කරගත්ත ස්වභාවයක් අපිට පේනවා. ඉතින් එතකොටත් තාම දැන් තියෙන level එකකින් උනත් Ethereum වලට divergence එකක් create කරන්න පැහැදිලි chance එකක් තියෙනවා. ඉතින් Ethereum එකෙත් අපි දන්නවා BTC එක up වුණොත් සාමාන්‍යයෙන් Ethereum එකත් up වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ divergence එක වැඩ කරොත් Ethereum එකෙත් ලොකු up movement එකක් යන්න වැඩි chance එකක් තියෙනවා. ඉතින් Ethereum එකෙත් මේ විදිහට අපිට daily time frame එකෙන් divergence එකක් වගේ දුන්නොත් අනිවාර්යෙන් අපිට divergence එක confirm වෙනකන් වගේ ඉඳලා අහපව retracement එකකින් වගේ. ඒ කියන්නේ daily මෙතන bullish candle එකක් හැදිලා bullish candle එකට උඩින් තව bullish candle එකක් close වෙලා එතකොට තමයි අපි divergence එක confirm කියලා ගන්න. ඊට පස්සේ පල්ලෙහාට දෙන retracement එකකින් වගේ අහපව
long පැත්තට entries බලන්න පුළුවන් වෙයි Ethereum එකේ. ඉතින් අනිවාර්යෙන් watch කරන් ඉන්න Ethereum එකේත් හොඳ long පැත්තට entries ගන්න chance එකක් තියෙයි. ඊගට අපි මේ ENA coin එක දාගත්තොත් දැන් මේ වගේ coin වල clearly අපිට පේනවා තියෙන්නේ ලොකු down trend එක. ඉතින් නමුත් දැන් BTC යම් කිසි up movement එකක් යන්න පුළුවන් හින්දාත් මෙතන අපිට daily වලින් මේකේ උනත් හොඳ accumulation pace එකක් වගේ ගිහිල්ලා මෙන්න මේ වගේ area එක ඊට පස්සේ පල්ලහැට මේ වගේ push කරපු ස්වභාවයකුත් තියෙනවා. ඉතින් එතකොට ඉතින් ඒත් එක්කම මේ වගේ previous lows ටිකුත් clear කරන හින්දා අපිට BTC එකේ up movement එකක් යයි කියන අපේක්ෂාවත් එක්ක ENA coin එකෙත් අහපව් long පැත්තට entries බලන්න පුළුවන් වෙයි. ඉතින් අනිවාර්යෙන් පොඩි time frame වල confirmation අරගෙන entries ගන්න ඕනේ. හොඳ stop loss එකක් දාගෙන. ඉතින් දැනට 1 hour වලත් අපිට divergence එකක් clearly පේනවා. මෙතන divergence එකක් confirm වෙලා තමයි මේ up movement එක යන්නේ. ඉතින් කෙනෙකුට BTC එකේ up movement එකක් යයි කියන අපේක්ෂාවත් එක්ක ENA coin එකෙත් long පැත්තට entries බලන්න පුළුවන් වෙයි. ඉතින් කෙනෙකුට watch කරන් ඉඳලා retracement එකක් වගේ දෙනකන් ඉඳලා වඩාත් safe විදියට අහපව් ENA coin එකෙත් long පැත්තට entries බලන්න chance එකක් තියෙයි. ඊගාට අපි Myro coin එක දාගත්තොත් දැන් අපි Myro coin එක වගේම අනිත් coin old coin ගොඩකම අපි expect කරා ලොකු up movement එකක් යයි කියලා. නමුත් expect කරාට වඩා BTC dominance එක increase වුණ හින්දා තා දැනටත් increase වෙගෙන යනවා. ඉතින් එතකොට old coin select යුතු drop movement එක තහමත් continue වෙගෙන යනවා. හැබැයි දැන් ගොඩක් coin වල RSI තියෙන ක්‍රමයක් එක්ක මේ වගේ daily level වලින් divergence හදන්න ලොකු chance එකක් තියෙනවා. ඉතින් අපිට මේ coin වල overall අපි ඔක්කොම old coin සැලකුවොත් දැනට අපිට කරන්න තියෙන්නේ BTC dominance එකේ හොඳ reject වෙන level එකක් බලලා ඊට පස්සේ මේ වගේ coin වලත් daily වගේ time frame bullish පැත්තට හැරෙනකන් වගේ ඉඳලා confirm වෙනකන් ඉඳලා dollar cost average කරන එක තමයි මේ වෙලාවේ ඇත්තටම කරන්න පුළුවන් දේ. ඉතින් කිසිම වෙලාවක loss පිට sell කරන්න එපා. මොකද අනිවාර්යෙන් අපි යටට drop වෙන්න තව පුළුවන් තරම් accumulate කරගන්න තමයි ඕනේ. මොකද all season වලදී අනිවාර්යෙන් මේවා දැන් කෙනෙක් උඩ level වලින් buy කරපු කෙනෙක්ගේ මේ වෙනකොට 70%ක වගේ drop එකක් වගේ තියෙන්න පුළුවන්. නමුත් මේවා up movement යද්දී මේ ඔක්කොම loss cover කරගෙන ඇත්තටම ලොකු up movement තමයි යන්නේ. ඉතින් අනිවාර්යෙන් යට level වලට එන්න පුළුවන් තරම් dollar cost average කරගෙන collect කරගන්න තමන්ට හොඳ trust එකක් තියෙනවා. අනිවාර්යෙන් යටට drop වෙන්න පුළුවන් තරම් accumulate කරගන්න. ඒක තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද අපි දැන් ඉතින් අනිවාර්යෙන් මේ වගේ යට level වලදී අපි දන්නවා මේ big players ලා අනිවාර්යෙන් මේ level වලදී buy කරනවා. ඉතින් එතකොට පැහැදිලිවම අනිවාර්යෙන් recover වෙලා up movement එකක් යනවා. ඉතින් පල්ලෙහා level වලදී පුළුවන් තරම් accumulate කරගන්න තමන්ට ඒ trust එකක් තියෙනවා නම්. ඊගාට අපි මේ Fun USDT කියන coin එක දාගත්තොත් දැන් මේකේ අපිට futures chart එකේ analyze එක කරගන්න තරම් history එක මදි. එතකොට අපි අනිවාර්යෙන් මේ coin වල මේ වගේ spot chart එක දාගෙන තමයි අපි view එක බලන්න ඕනේ. ඉතින් එතකොට ඉතින් මේ coin එකේ ලොකු pump එකක් ගිහලා තියෙනවා. ඉතින් මේකේ sell entries බලනවා නම් දැනට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි daily time frame එකේ මේ වගේ previous high එකකින් නම් දැනට තියෙන low එකට වගේ flip tool එක ගහගන්න. ඉතින් එතකොට අපිට දැනට පේනවා clearly highs කීපයකුත් හොඳට clear කරපු ස්වභාවයක්. මෙතන highs ටිකයි මෙතන highs ටිකත් clear කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට දැනට පොඩි time frame වලට ගිහිල්ලා divergence වගේ confirmation උත් එක්ක bearish පැත්තට entries බලන්න පුළුවන් වෙයි. ඉතින් තාම කිසිම confirmation එකක් නැහැ. අඩුම තරමේ අපිට 1 hour හෝ 15 minute වත් divergence confirmation එකක් නැහැ මේකේ sell entries බලන්න. ඒ වුණාට අනිවාර්යෙන් reject වෙන්න chance එකක් තියෙනවා. ඉතින් watch කරන් ඉන්න මේ වගේ liquidity sweep වගේ කරොත් උඩට පොඩි stop loss එකක් දාලා sell පැත්තට scalp විදියට වගේ entries බලන්න පුළුවන් වෙයි මේ Fun USDT කියන coin එකේ. ඉතින් එහෙනම් ඔය කියපු coin ටික watch කරගෙන ඉන්න. අනිවාර්යෙන් හොඳ entry ටිකක් set වෙයි. Telegram channel එකට join වෙන්න, YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් next video එකෙන් set වෙමු. හැමෝටම සුබ දවසක්.